අද අපි කතා කරන්නේ ඩෙංගු රෝගය ගැන. දවස් 2-3ක් තදින් මුණ තිබිලා එකපාරටම මුණ බැහැගෙන යද්දී අපි හිතනවා දැන් ලෙඩේ හොඳයි කියලා. ඒත් ඔබ දන්නවද? ඩෙංගු රෝගිකගේ ජීවිතයේ තීරණය වන භයානක අවධිය ආරම්භ වෙන්නේ ඔන්න ඔය කියන උණ බැස යන මොහොතේ ඉඳලායි. අද අපි කතා කරන්නේ මේ ඩෙංගු රෝගයේ තියෙන තීරණාත්මක අවධිය. නැත්තම් ක්‍රිටිකල් ෆේස් එක ගැනයි. ඔබ දන්නවද? ඔබේ ආදරණීයකගේ ජීවිතය බේරගන්න මේ කර්ම ඉතාම වැදගත් කියලා. සාමාන්‍යයෙන් ඩෙංගු රෝගියෙකුට දින 3 සිට 7 දක්වා කාලයක් තද උණ තියෙනවා. උණ බැසගෙන යන කාලයේදී රුධිර නාලවල සිදුරු කුඩා වෙලා ඒවායේ තියෙන ප්ලාස්මා කියන දියර කොටස පිටතට කාන්දු වෙන්න පටන් ගන්නවා. මේක හරියට සිදුරු සහිත බඩේකින් වතුර එළියට යනවා වගේ වැඩක්. මේ විදිහට රුධිර නාල වලින් දියර පිටතට එනකොට රුධිර පීඩනය, ඒ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙලා රෝගියා කම්පන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඩෙංගු රෝගයෙන් සිදුවන මරණ වලට ප්‍රධානම හේතුව වන්නේ මෙන්න මේ අවධියේදී සිදුවන ප්ලාස්මා කාන්දුව නිසි ලෙස පාලනය නොකිරීමයි. උණ බැසගෙන යනකොට රෝගියා සුව වෙනවා වෙනුවට මෙන්න මේ ලක්ෂණ පෙන්වනවා නම් ඒ කියන්නේ මේ රෝගියා ඉන්නේ අවදානම් තත්ත්වයක. මොනවද මේ ලක්ෂණ? අධික බඩේ කැක්කුම, විශේෂයෙන්ම බඩේ දකුණු පස ඉහළ ප්‍රදේශයේ ඇතිවන වේදනාව. නොනවත්වා වම්නේ යෑම. කිසිවක් කෑමට හෝ බීමට නොහැකි තරමට වම්නේ යෑම. ඒ වගේම අධික තෙහෙට්ටුව. රෝගියා ඊටාම නිදිබර ගතියකින් හෝ අසාමාන්‍ය ලෙස නොසන්සුන්ව සිටීම. රුධිර වහනය. ඒ කියන්නේ විදුරු මස් වලින් නායෙන් ලියේම හරි සම්මේ රතු පැහැති ලප මතුවීම. ඒ වගේම මුත්‍රා පිටවීමත් අඩු වෙනවා. අවසාන පැය 6ක් ඇතුළත රෝගියා මුත්‍රා පිට කරන විතරම එය ඉතාම බරපතල තත්ත්වයක් වෙනවා. මේ කාලයේදී ඔබ කරන පොඩි වැරද්දක් පවා මාරාන්තික වෙන්න පුළුවන්. ඔබට ගන්න පුළුවන් වෙන්නේ උණ හැදුනකොට පැරසිටමෝල් විතරයි. බ්‍රූෆන්, ඇස්ප්‍රින්, ඩික්ලොෆෙනක් වැනි වේදනානාශක දීමෙන් අභ්‍යන්තර රුධිර වහනය සිදු වෙන්න පුළුවන්. ඒ වගේම රතු, කළු කෑම බීම ගන්න හොඳ නැහැ. රතු පැහැති බීම, චොකලට්, රතුබත් වැනි දේ දෙන්න හොඳ නැහැ. මොකද රෝගියා වමනය කළහොත්, මුත්‍රා කළහොත් ඒ ලේද එහෙම නැත්නම් කෑම නිසාද කියා වෛද්‍යවරුන්ට හඳුනා ගන්න අපහසු වෙනවා. ඒ වගේම මේ කාලේ සම්පූර්ණ විවේකය අවශ්‍යයි. උණ බැස්ස ගමන් වැඩට යන්න හෝ සෙල්ලම් කරන්න යන්න එපා. ශරීරයට උපරිම විවේක අවශ්‍ය කාලය වන්නේ මේ කාලයයි. එහෙනම් අපි මොනවද මේ ඩෙංගු රෝගියාට දෙන්න ඕන? දැන් මේ වෙලාවේ මේ ඩෙංගු රෝගියා ඉන්නේ රෝහල්ගත වෙලා නම් අපි රෝහලේදී සේලයින් භාවිතා කරනවා. අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍ය නිර්දේශය අනුව. එසේ නැතිනම් වෛද්‍ය නිර්දේශය අනුව අපි රෝහලේ ඉන්න රෝගීන්ට කියනවා මිලිලීටර් 100ක් ඔහුගේ බර ප්‍රමාණය අනුව දියර පානය කරන්න කියලා. එතකොට කැන්ද, සොප් ඔය වගේ දියර ಜಾති ඔහුට දෙන්න පුළුවන්. ඔබ හොඳින් මතක තබා ගන්න. ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්. හැබැයි අපි නිවැරදි අවස්ථාවේදී නිවැරදි තීරණ ගත්තොත් අපිට මේ ඩෙංගු රෝගී මර්ධනය කරගන්න පුළුවන්. උණ බැස්සත් රෝගියා ගැන අවධානය සිටින්න ඕනේ. සැකයක් ඇත්නම් වහාම රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ඔබ කටයුතු කළ යුතුයි.